සුබ දවසක් මගේ ආදර යාළුවනේ. ඔන්න ඔයාලව අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලා හැමදෙනාම හොඳින් නේද? ඔන්න අපිත් හොඳින් ඉන්නවා. ඉතින් දැන් මගේ මේ හයිඩ්‍රෙන්ජියා පැලවල ඔන්න ගොඩාක් ලස්සනට මල් පිපිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ඉස්සරහා පොඩි පාත්තියේ තියෙන පැල තුනක් තියෙනවා පාට තුනකින්. මේ පැලේ තමයි ගොඩාක් හොඳ සරුවට නැදිලා තියෙන්නේ. මේක තමයි මම ඉස්සරින්ම හිටවපු පැලය. ඉතින් හැම අවුරුද්දෙම මම මේ වගේ මෙහෙම ඉති පැල කරලා පැල හදලා ඉවරලා යාළුවන්ට දෙනවා. ඒ වගේම මගේ වත්තේ තව ඉඩ තියෙන තැන්වල මම පැල කරගන්නවා. මම පැල 4-5කට වඩා අරන් නැහැ. අනිත් ඒවා සේරම මම මේ විදිහට ඉති වලින් හදාගත්තු පැල තමයි. ඉතින් මගේ යාළුවෝ හැමදෙනාම සම්පූර්ණ වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්නකෝ. බලාගෙන මම හිතනවා ඔයාලත් යම්කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්නී කියලා. ඉතින් ඔයාලා ආසාවෙන් බලනවා ඇති මේ වගේ වීඩියෝ දාපම මගේ ගාඩන් වීඩියෝ බලන යාළුවෝ. ඔන්න ඉතින් මේ විදියට මගේ එක එක පාට පැල වලින් මම මේ වගේ ඉති ගොඩාක් කපා ගත්තා. කපාගෙන ඉතින් මේ විදියට ලස්සනට පිරිසිදු කරගෙන මේ යට කොළ සේරම ඉවත් කරන්න ඕන. මෙන්න මේ විදියට. ඊට පස්සේ අර උඩ දැල්ල විතරක් තියෙන ප්‍රමාණයට තිබිච්චම ඇති. මේ බලන්නකො ඉතින් මම පැල ගොඩාක් හදාගන්න යන්නේ. ඉතින් මේවා හොඳට පැලුණාට පස්සේ මම මගේ යාළුවන්ට දෙනවා. තව සමහර අය මගෙන් සල්ලි වලටත් ගන්න අහනවා. ඉතින් කැමති විදියට ඕන කට්ටියට මම දෙනවා. ඉතින් මට මේ සේරම වත්තේ හිටවන්න බෑනේ. මම ඉතින් ගොඩක්ම මේවා ඔයාලට පෙන්වන්න එකයි ආසාවටයි කරන්නේ. ඉතින් මේ වගේ පැලයක් තමුන්ගේ අතින්ම හදලා කාට හරි යාළුවෙක්ට තෑග්ගක් දෙනවා. එහෙම නැත්නම් නිකන් දෙනවා. එහෙම නැත්නම් විකුණන්න හරි එන්නේ විදිහට කරනවා කියන්නේ. ඉතින් ගොඩාක් ආසාවෙන් තමයි මම මේ දේවල් කරන්නේ. මට මේවා කවුරුත් උගන්වලා නෙමෙයි. මම ඉතින් YouTube channel බලලා එකෙක් අගෙන් අහගෙන ඔන්න ඔය විදිහට කරලම තමයි මම ඉතින් ඉගෙනගෙන තියෙන්නේ. අපි මුළු ජීවිත කාලෙම ඉගෙන ගන්න ඕන හැම දෙයක්ම. බැහැයි කියලා දෙයක් නැහැ. හැම දෙයක්ම පුළුවන් අපිට. ඔයාලට මේ පේනවාද මෙතන තියෙන පැලේ? මේ පැලේ මම ඉත්තකින් පැල කරගත්තු පැලයක්. ඔන්න ඉතින් මම පැල කරගන්න යොදා ගන්න එක දෙයක් තමයි කෝමාරිකා. මගේ ගෙදර තියෙනවා කෝමාරිකා පැල 3ක්. ඒකෙන් මේ විදිහට ඉත්තක් කපා ගත්තා මගේ ඉති ටික පැල කරන්න. ඉතින් මේ කෝමාරිකා වල තියෙන හොඳේ තමයි ඉත යට කොටස මේකට එකතු කරපුවම ඉක්මනට මුල් අදිනවා. මම ඒක මීට කලින් කරලා බලලා තියෙනවා. නිකනුත් හිටවලා බලලා තියෙනවා. මෙහෙම තමයි ඉක්මනටම මුල් අද්ද ගන්න ක්‍රමය. ඉතින් හැම පැලයක්ම හිටවද්දි මේ ක්‍රමයට හිටවපම ඉක්මනට මුල් අදිනවා. මම මේ වගේ රෝස් ඉතිත් පැල කරලා තියෙනවා. ඉතින් රෝස් ඉතිත් මේ වගේ ලස්සනට හැදිලා තියෙනවා මගේ කෝමාරිකා දවටලා හිටවපු ඒවා. ඉතින් මම අද ගොඩාක් මේ වගේ ඉති පැල කරනවා. පැල කරලා සති 2-3ක් යද්දි මේවල මුල් ඇදලාද කියලා බලන්න පුළුවන්. ඒ වුණාට මට ඔයාලට මේවල ලස්සන පැල පෙන්වන්න පුළුවන් ලබන අවුරුද්දේ තමයි. ඒ මොකද දැන් තව මාසයකමාරක් විතර යද්දි ඉතින් අපිට සීත කාලේ එනවා. මේ පැල කරන ඒවා ගේ ඇතුළේ තියාගන්න බෑ. ඉතින් එළිය තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ මේවා පැලවිච්ච ඒවා ටික පොඩ්ඩක් නිදාගෙන වගේ ඉඳලා ඊට පස්සේ ලබන අවුරුද්දේ ආයේ මැයි මාසේ වගේ වෙද්දි තමයි ලස්සනට පැල හැදිලා මල් හැදෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේම ඔයාලට පෙන්වන්නම් මම ඉති පැල කරගෙන තියෙන පැල මගේ වත්තේ ගොඩාක් තියෙනවා. මෙන්න මේ වගේ ඉති වලින් හදාගත්තු පැල. මම කඩෙන් අරන් තින්නේ පැල 4-5ක් වගේ තමයි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් හැම දෙයක්ම මේ විදියට කෝමාරිකා මෙන්න මම මේ කරන විදියට ගොඩක් කට්ටිය මේක ජෙල් එක විතරක් අරගෙන ජෙල් ටික ගාලා මේවා කරනවා. ඉතින් මම නම් මෙහෙමම මේ කෝමාරිකා කෑල්ල පිටින්ම පසට යට කරනවා. එතකොට ඒක තියනවානේ පස් ඇතුලේ. මේ බලන්න මම දැන් මේ ටික සේරම හදාගෙන තියෙනවා.
ඉතිං අද මම පැල කෙරුවේ මේ පාට 4න් තමයි. මට මල් තිබිච්ච ඉතිත් කපන්න උනා. ඉතින් ඒ වගේ මම මේක පොඩි පොච්චිකට අරන් දැම්මා ඔයාලට පෙන්නන්න. පාට 4කින් තමයි මම පැල කෙරුවේ. කොහොම හරි මම ඉතිත් 30ක් විතර පැල කෙරුවා. මම ඔයාලට ඒවා පැල වුණාම පෙන්නන්නම්. ලබන අවුරුද්දේ ඒ පැල ටික සේරම පෙන්නන්නම් ඔයාලට. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ බලන්නකො මෙන්න මේ විදිහට තමයි ඉතින් මම පසට යට කරන්නේ. හයිඩ්‍රේන්ජියා පැල මේ මල් පැල හරිම ලස්සනයි. මේවා තියෙනවා මෙහි පාට 10කින් විතර මාළඟ නම් තියෙන්නේ පාට 6ක් වගේ. ගොඩක් තියෙන්නේ මාළඟ. පොඩ්ඩක් රතු පාටට වගේ එක තියෙනවා. ලා රෝස පාට, තද රෝස පාට, සුදු පාට, දම් පාට එකක් තියෙනවා. ඒක මේ අවුරුද්දේ හුළඟට හවු වෙලා පැලේ තියෙනවා. පැලේ මැරුන්නේ නැහැ. උනට මල් ටික සේරම උඩ නැති වෙලා ගියා. දැන් ඉතින් මල් හැදෙන්න කාලෙ මදි. ඔන්න මං පැල කරගෙන තියෙන පැල වලින් පොඩ්ඩක් පෙන්නනවා ඔයාලට. දැන් ඉතින් මේක පොලිතින් බෑග් එකකින් තද වෙන්න වහලා සති 2මාරක් විතර මෙන්න මේ විදිහට පැත්තකට කරලා හෙවන තැනකින් තියන්න ඕන. ඊට පස්සේ මේක ලස්සනට මුල් ඇදලා එනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ලස්සන කමෙන්ට් එකක් දාන්න. කොහොමද වීඩියෝ එක කියලා කියන්න. වීඩියෝ එක බලන්න නැතුව කමෙන්ට් දාන්න එපා. වීඩියෝ එක බලලා කොහොමද කියලා කියන්න. ඔයාලගේ කමෙන්ට් එක අපිට ගොඩාක් වටිනවා. සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ආදරෙයි.